අපි හැමෝම අද වෙනකොට ජීවත් වෙන්නේ මුදල් මත පදනම් වුණු සමාජයක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හැමෝම මුහුණ දුන කොරෝනා වෛරස් තත්ත්වය යටතේ අපිට ඔක්සිජන් පවා මිලදී ගැනීමට සිදු වුණා. ඉතින් මෙන්න මේ පුංචි කාරණා නිසා අපි හැමෝම හිතනවා සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න ආදරය සතුට කරුණාව මෙන්න මේ දේවල් සල්ලි වලට ගන්න පුළුවන්ද කියලා බෑ නේද? එහෙනම් කොහොමද අපි මෙන්න මේ කියන ආදරය සතුට කරුණාව අපේ වෙත ආකර්ෂණය කරගන්නේ? මෙන්න මේ කතාව පොඩ්ඩකට අහලා ඉන්නකෝ. එක නිවසක පුංචි ළමයෙක් හිටියා. ඉතින් මෙන්න මෙයා කරපු වරදකට එයාගේ අම්මා එයාට දඬුවම් කරා කියලා එයාගේ අම්මත් එක්ක තරහ ගිහින් හයියෙන් කෑ ගහලා එයා කියන්න ගත්තා මට ඔයාව පේන්න බෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහටම කෑ ගහගෙන එයාගේ ගේ ඉස්සරහ තිබ්බ මිටියාවතට දුවගෙන ගිහින් බිම දන ගහගෙන හයියෙන් මට ඔයාව පේන්න බෑ කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මෙයා මේ විදිහට කෑ ගහ ඉන්නකොට එයාට ඈතින් ඇහුණා තවත් කවුරු හරි මෙයා කිව්ව විදිහටම මට ආව පේන්න බෑ කියලා හයියෙන් කෑ ගහනවා. ඉතින් මේ පුංචි ළමයාට ගොඩාක් බය හිතුණා. ඉතින් මෙයා ආපහු අඬාගෙන ගෙදර දුවගෙන ගිහිල්ලා අම්මට කිව්වා අම්මේ මිටියාවතේ හැංගිලා ඉන්න නරක ළමෙක් මට ආව පේන්න බෑ කියලා හයියෙන් කෑ ගහලා මට කිව්වා කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ පුංචි ළමයා හිටියේ ගොඩාක් බය වෙලා. එන්නේ ඒකින්දා මෙයාගේ අම්මා එයාවත් එක්කගෙන ආයෙමත් අර මිටියාවත මැදට ගිහිල්ලා කිව්වා පුතේ දැන් ඔයා හයියෙන් කියන්න මම ඔයාට ආදරෙයි කියලා. ඉතින් අම්මා කිව්ව විදිහටම මෙන්න මේ පුංචි ළමයාත් හයියෙන් මං ඔයාට ආදරෙයි කියලා කිව්වා. ඉතින් ඉස්සෙල්ලා මේ පුංචි ළමයාට ඇහුණු විදිහටම කවුදෝ කෙනෙක් ඈතින් ඉඳන් මෙයාට හයියෙන් ඇහෙන්න කිව්වා මං ඔයාට ආදරෙයි කියලා. ඉතින් මෙන්න මේ පුංචි ළමයා ඒ වෙලාවේ ගොඩාක් සතුටටපත් වුණා. ඉතින් මෙන්න මේ පුංචි කතාව අවසානයේදී මට ඔයාලට කියන්න ඕනුනේ අපේ ජීවිතය කියන්නේ පුනරාවර්තනයක්. මම තවත් විදිහකට කිව්වොත් හරියට අපේ ජීවිතය කියන්නේ බූමරංගයක් වගේ. අපි ඒක විසික් කරොත් අනිවාර්යයෙන්ම ඒක කැරකිලා එන්නේ අපි ළඟටමයි. ඒ වගේ තමයි අපිට ලැබෙන්නේ අප විසින් ලෝකයට සහ විශ්වයට ලබා දෙන දේවල් විතරමයි. අපි මොන දේ කිව්වත් මේක තමයි විශ්ව සත්‍ය. මේක තමයි විශ්ව ධර්මය. හැබැයි ඔයා මේ කියන දේ කවදම හරි දවසක තේරුම් අරන් තියනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. නෑ නේද? අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දීමට නම් නෙවෙයි. හැබැයි අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ අනිත් අය ඒ දේවල් අපිට ලබා දේවි කියලා. අපි ගොඩාක් කැමති අපිට පුළුවන් තරම් රැස් කරගන්න. හැබැයි හොඳට මතක තියාගන්න අස්කිරීමෙන් තොරව සිදු කරන රැස් කිරීම එහෙමත් නැත්නම් බෙදා ගැනීමෙන් තොරව සිදු කරන බදා ගැනීම ගොඩාක් බිහිසුණු ප්‍රතිඵල උදා කරලා දෙනවා කියලා. අපිට මේ ලෝකේ කිසිම දවසක ආදරය කරුණාව වගේ දේවල් බලෙන් ලබා ගන්න බෑ. ඒ දේවල් උපය ගන්න ඕනේ අපි විසින්ම තමයි. පොඩ්ඩකට හිතලා බලන්න. ඔයාගේ මුවට වචන දීලා තියෙන්නේ අනිත් අයව අගය කිරීමට. ඒ වගේම තමයි ඔයාගේ දෙකම් මුලට දෙසවන් දීලා තියෙන්නේ අනිත් අයට සවන් දෙන්න. ඔයාගේ හදවතට ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව සහ සංවේදී බව ලබා දීලා තියෙන්නේ අනිත් අයට බෙදලා දෙන්න. ඒ වගේම තමයි ඔයාගේ හිතට සතුට දීලා තියෙන්නේ අනිත් අයව සතුටු කරන්න. ඔයාගේ මොළයට දැනුම කුසලතා ලබා දීලා තියෙන්නේ අනිත් අයව දැනුමින් පුරවන්න වගේම කුසලතාවල් වලින් පිරිපුන් අය බවට පත් කරන්න. ඒ වගේම ඔයාගේ දෑතට ප්‍රවීණතාවය දීලා තියෙන්නේ අනිත් අයව ප්‍රවීණත්වයට පත් කරන්න. ඒ වගේම ඔයාට ධනය දීලා තියෙන්නේ අනිත් අයට බෙදලා දෙන්න. ඉතින් ඔයා ළඟ තියෙන ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව නැතිනම් දැනුම එහෙමත් නැතිනම් කුසලතාවයන් නැතිනම් ඔයාගේ ධනය අනිත් අයට දීලා බලන්න.
අනිවාර්යයෙන්ම පෙරලා ඔයාටත් ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව, දැනුම වගේම ධනයත් ආකර්ෂණය වෙනවාමයි. ඒ වගේම ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ දෑතින් දෙන දේ දෑතට ලැබෙනවා. ඒ වගේම හදවතින් දෙන දේ අනිවාර්යයෙන්ම හදවතට ලැබෙනවා. මේ ලෝකේ තියෙන්නේ දීම සහ ලැබීම කියන දේවල් විතරයි. ඉතින් හැම වෙලාවෙම දීම නතර කරොත් අනිවාර්යයෙන්ම ලැබීමත් නතර වෙනවා. ඒක තමයි විශ්ව නීතිය.